සතයක් වප් වියදම් වෙන්නේ නැති ඔයාට කරන්න පුළුවන් වටිනා පින්කම් 10ක්. හදවතින්ම හිනා වෙන්න. ඔයාට මුණගැහෙන හැම කෙනෙක් එක්කම හදවතින්ම හිනා වෙලා කතා කරන්න. කටපුරා හිනා වෙලා ආදරයෙන් කතා කරන්න. ඔයාගේ මේ මිහිරි වචනය සහ සිනහා නිසා අනිත් අයගේ හිතට සැනසීමක් ලැබෙනවා. අනිත් අයට නිර්මල සතුටක් දීම කියන්නේ ලොකු පිනක්. ඒ නිසා ඔයාට හැමෝගෙන්ම ආදරය ලැබෙනවා. හදවතින්ම අනුන්ට යහපතම පතන්න. හැමදාම ටික වෙලාවත් ඇස්පියාගෙන තමන්ටත් මුළු ලෝකයටමත් හැම සත්වයකුටමත් සතුට සහ යහපත් දේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. මේක තමයි මෛත්‍රිය වැඩීම කියන්නේ. ඔයාගේ හිතේ තියෙන තරහව සහ වෛරය මේ පිනෙන් නැති වෙලා යනවා. වෛරයෙන් තොර හිතක් තියාගන්න එක ලොකුම පිනක් වන අතර. ඒ නිසා ඔයාට සැනසිලිදායක නින්දක් පවා ලැබෙනවා. හොන්දින් සවන් දෙන්න. හොන්දින් අහන්න. කෙනෙක් ඔයා ළඟට ඇවිත් කතා කරන වෙලාවට ඔයා සම්පූර්ණ අවධානයම දීලා ඉවසීමෙන් පුරුදු සවන් දෙන්න. ඔයාට සල්ලි දෙන්න බැරි වුණත් ඔවුන්ගේ දුක තේරුම් අරගෙන සවන් දීම ලොකු සහනයක් ගෙන දෙනවා. ඔවුන්ගේ සුවපත් කිරීම පිනක් වන අතර. ඒ නිසා ඔයාට හැමෝගෙන්ම විශ්වාසය සහ ගෞරවය ලැබෙනවා. වැඩිහිටියන්ට ගෞරව කරන්න. ඔයාගේ අම්මට තාත්තට ගුරුවරුන්ට සහ වයස්ගත අයට අවංකව ගෞරවයෙන් සලකන්න. ඔවුන්ගේ හොඳ අවවාද පිළිගන්න එක ලොකු පිනක්. වැඩිහිටියන්ට ගෞරව කරන කෙනාගේ ජීවිතයට වාසනාව සහ දියුණුව ඉබේම ගලාගෙන එනවා. මේක පිරිහීම වළක්වන ලොකුම පිනක් වගේම පූජාච පූජනීයානං එතං මංගලමුත්තමං කියන ආකාරයට ඊටමත් වටිනා මංගල කාරණාවක්. සිත එක තැනක තියාගන්න. හැමදාම විනාඩි කිහිපයක් භාවනා කරන්න. ඔයාගේ සිත ටික වෙලාවක් හරි එක තැනක තියාගන්න පුරුදු වෙන්න. මේකෙන් ඔයාගේ සිතේ තියෙන නරක සිතුවිලි ටික ටික නැති වෙලා යනවා. හිත පාලනය කරගෙන බුද්ධිය දියුණු කර ගැනීම උතුම්ම පිනක්. මේ නිසා ඔයාට ජීවිතේ හොඳ තීන්දුව తీරන ගන්න පුළුවන්. වැරදි පිළිගෙන නිවැරදි වෙන්න. ඔයාගේ අතින් සිදුවුණු වැරදි ගැන කනගාටු වෙලා ආපහු ඒ වැරදි නොකර ඉන්නට පොරොන්දු වෙන්න. මේක ලොකු පිනක්. මේකෙන් ඔයාගේ ආත්මය පිරිසිදු වෙනවා. තමන්ගේ වැරදි අවංකව පිළිගන්න කෙනාට විතරයි දියුණු වෙන්න පුළුවන්. මේ පින නිසා ඔයාට අන් අයගේ විශ්වාසය ලැබෙනවා. අනුන්ගේ සතුට හා සතුටු වෙන්න. අනිත් අය හොඳ වැඩක් කරනවා නම් ඊර්ෂ්‍යා නොකර හදවතින්ම ඒ ගැන සතුටු වෙන්න. සාදු කියා අනුමෝදන් වෙන්න. මේක මුදිතාව කියන උතුම් ගුණයයි. අනුන්ගේ සතුට ඔයාගේ සතුට කර ගැනීමෙන් ඔයාගේ හිතේ තිබෙන ඊර්ෂ්‍යාව නැති වෙනවා. මේ පින නිසා ඔයා ඇත් දෙගුණයක් සතුට ලැබෙනවා. බොරු නොකියා ඇත්ත කතා කරන්න. කොයි වෙලාවකවත් බොරු කතා නොකර ඇත්ත සහ අනිත් අයට ප්‍රයෝජනවත් දේ විතරක් කතා කරන්න පුරුදු වෙන්න. ඇත්ත කතා කිරීම කියන්නේ සීලය රැකීමයි. සත්‍යවාදී කෙනාව හැමෝම විශ්වාස කරනවා. මේ පින නිසා ඔයාගේ හොඳ නම හැම තැනම පැතිරෙනවා. අනුන් වෙනුවෙන් හොඳම දේ ප්‍රාර්ථනා කරන්න. ඔයාගේ යාළුවන්ගේ ඥාතීන්ගේ දියුණුව සහ සාර්ථකත්වය වෙනුවෙන් හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරන්න. මේකෙන් ඔයා ඔවුන් වෙනුවෙන් ආශිර්වාදයක් මුදා හරිනවා. මේකෙන් ඔයාගේ හිත විශාල වෙනවා. අනුන්ට යහපත පතන කෙනාට යහපත ඉබේම ලැබෙනවා. වටපිටාව පිරිසිදු කරන්න. ඔයාගේ ගෙවත්ත පාර පන්සල වගේ පොදු තැන් පිරිසිදු කරන්නට සහ උදව් කරන්නට කැපවීම ශ්‍රමදානය කියන පිනයි. ඔයාගේ ශ්‍රමය අනුන්ගේ යහපත වෙනුවෙන් යෙදීමෙන් ඔයා ඔවුන්ට සුව පහසුවක් සලසනවා. මේ පින නිසා ඔයාගේ නිරෝගී සුවය වැඩි වෙනවා වගේම ඔයාගේ සිතත් පිරිසිදු වෙනවා.